ඔබට හෘදය පොම්පයක් නොවෙයි කියන පළවෙනි වීඩියෝ එකේ ඉදිරිපත් කරා හෘදය පොම්පයක් නොවෙන්න හේතු. එකක් තමයි රුධිර කේශනාලිකා හරහා රුධිරය සපයන්න නම් අධික පීඩනයක් අවශ්‍යයි. මේ පීඩනය දෙන්න හෘදයට බෑ. තවත් කරුණක් කිව්වොත් රුධිර නාල එකිනෙකට සම්බන්ධ කරොත් කිලෝමීටර් 10000කටත් වඩා වැඩි. එතකොට මේ කුඩා මාංශ පේශි වලින් හැදිච්ච හෘදයට පොම්පයක් ලෙස ක්‍රියා කරලා ජලයට වඩා උකුද්‍රවයක් මේ වගේ දුරකට යවන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතනදී ප්‍රධාන යාන්ත්‍රණය වෙන්නේ රුධිර නාල තුල තියෙන ජලයෙන් කොටසක් අදෝරක්ත කිරණ වලින් අදෝරක්ත ආලෝකයෙන් ධන ඍණ කියලා වෙන් වෙලා ඒ අයන අතර ඇති වෙන විකර්ෂණ බලයෙන් තමයි මේ රුධිරය ගමන් කරන්නේ. දැන් මේ අදෝරක්ත කිරණ කොහෙන්ද එන්නේ? ප්‍රධාන වශයෙන්ම පෘථිවියට අදෝරක්ත කිරණ සපයන ප්‍රභවය තමයි සූර්යයා. ඊට අමතරව අපේ ශරීරයේත් අදෝරක්ත කිරණ ඇති වෙනවා. ශාක වලින් පිට වෙනවා. බෝගහක් වගේ ගත්තොත් විශාල ගස් ඒ වලින් විශාල වශයෙන් මේ අදෝරක්ත කිරණ පිට වෙනවා. හැම ජීවියෙක්ගෙන්මත් පිට වෙනවා. විශේෂයෙන්ම උණුසුම් වස්තුවක් ගත්තොත් ඒකෙන් අදෝරක්ත කිරණ පිට වෙනවා. උදාහරණයකට ඔබේ මේස උඩ තියෙනවා නම් උණු වතුර වීදුරුවක් මේක අතින් ඇල්ලුවේ නැත්නම් ඔබට රස්නේ දැනෙනවා. ඇයි අදෝරක්ත කිරණ හැටියට මේ තාපය පිට වෙනවා. ශරීරයේ ජීවීන් තුල මේක ගොඩක් වෙලාවට වෙන්නේ ආහාර දහනයේදී මයිටොකොන්ඩ්‍රියා වල මේ ශක්තිය පිට වෙනවා විකිරණයේ හැටියට. අපි පොඩ්ඩක් බැලුවොත් සූර්යාගෙන් පිට වෙන ශක්තිය විකිරණය ගැන මේ විකිරණ තරංග ආයාම අණුව වෙනස් වෙනවා. අපි විකිරණ වර්ග කරන්නේ අදෝරක්ත, දෘශ්‍ය, පාරිජම්බුල කියලා ඒවල තරංග ආයාමයේ අණු. මේ උදාහරණයක් ගත්තොත් සූර්යාගේ විසිබල් රීජන් එක කියන්නේ අපිට පේන ආලෝකය. අපිට සුදු ආලෝකය කියලා පෙවුනට ඇත්තටම වර්ණ හතක් සංකලනය වෙලා තමයි ඒක තිබෙන්නේ. ඩම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. මේ ටික පේනවා. මේ ටික එකතු වුණාම අපිට සුදු ආලෝකය හැටියට පේනවා. මේ ආලෝකයෙන් මෙහි පැත්තට තියෙන කොටස, ඒ කියන්නේ තරංග ආයාමය වැඩි වෙන පැත්ත මේ. තියෙන කොටස අදෝරක්ත ආලෝකය. නැත්නම් අදෝරක්ත කිරණ. මේ පැත්ත ඩම් පාටෙන් මේ පැත්තට තියෙන තරංග ආයාමය මේ පැත්තට අඩු වෙනවා. මේ පැත්තට වැඩි වෙනවා. මේ පැත්තට අඩු වෙනවා. තියෙන UV. UV කලාප තුනකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් A, B, C. මේ තරංග ආයාමයේ මේ පැත්තට වැඩි වෙනවා කියන්නේ සංඛ්‍යාතයෙන් මේ පැත්තට අඩු වෙනවා. එහෙම නැත්නම් මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවා. විකිරණයක ශක්තිය කොහොමද තියෙන්නේ? ඕනම විකිරණයක ශක්තිය තියෙනවා. අපේ ශරීරයෙන් පිට වෙන විකිරණ වල ශක්තිය තියෙනවා. විකිරණයක නැත්නම් තරංගයක ශක්තිය අපි සලකනවා මේ ශක්තිය ගමන් කරන්නේ කුඩා පැකට් හැටියට කියලා. අපිට පේන්නේ දැන් ටෝච් එකක් පත්තු කරොත් දැල්ලුවොත් ස්විච් එක දාලා ටෝච් එකේ යන එළිය අපිට පේන්නේ පැකට් හැටියට යනවා කියලා. නමුත් අපි සලකනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී මේ ශක්තිය යන්නේ පැකට් හැටියට කියලා. මේ හැම පැකට් එකකටම නිශ්චිත ශක්තියක් තියෙනවා. අදෝරක්ත ආලෝකයේ ඒ ශක්තිය රඳා පවතින්නේ ඒ තරංගයේ සංඛ්‍යාතයේ මත. සංඛ්‍යාතය වැඩි නම් ශක්තිය වැඩි. ඒතර මේ පැත්තට යනකොට පැකට් වල ශක්තිය වැඩි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අදෝරක්ත ආලෝකයේ පැකට් එකක තියෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙනවා රතු පාට ආලෝකයේ. ඊට වඩා වැඩි එකක් තියෙනවා නිල් පාට. ඊටත් වැඩි ශක්තිය වැඩි පාරජම්බුල කොටස. ඒතර මේවල ශක්තිය විතරක් නෙමෙයි මේවල තියෙන තව තොරතුරු. ඉන්ෆර්මේෂන් උත් තියෙනවා. මේ තරංගයක පැකට් වල ශක්තිය විතරක් නෙමෙයි ඉන්ෆර්මේෂන් උත් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ UVB ආලෝකයෙන් තමයි අපිට විටමින් D නිෂ්පාදනය වෙන්නේ. එතකොට UVB ආලෝකයේ තියෙන පැකට් වල ඒ ශක්තියට අමතරව විටමින් D නිෂ්පාදනය වෙන්න අවශ්‍ය තොරතුරුත් ඒකේ තියෙනවා. ඒකෙන් අපේ ශරීරයේ හැමට වැටුනහම කොලෙස්ටරෝල් වලින් විටමින් D නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ජාන ඇක්ටිව් වෙන්න අවශ්‍ය තොරතුරුත් මේ පැකට් වල තියෙනවා. දැන් උදාහරණයකින් UVA පැකට් එකක තියෙන ශක්තිය හා තොරතුරු වලින් අපේ විටමින් D නිෂ්පාදනය වෙන්නේ නැහැ.
B වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. UVB වලින් තියෙන තොරතුරු. ඒ වගේම මේ IR අදෝරක්ත කිරණ. ඒ පැකට් වල තියෙන ශක්තිය තමයි මේ ජලය මේ විදිහට පොසිටිව් ධන ඍණ කියලා බෙදෙන්න අවශ්‍ය ශක්තිය තියෙන්නේ අදෝරක්ත ආලෝකයේ පැකට් වල. දැන් UV වල පැකට් එකක ශක්තිය අදෝරක්ත ආලෝකයට වඩා වැඩි. නමුත් මේ ක්‍රියාවට අවශ්‍ය ශක්තිය තියෙන්නේ අදෝරක්ත ආලෝකයේ පැකට් වල. ඒ නිසා තමයි අදෝරක්ත ආලෝකයෙන් මේක සිද්ධ වෙන්නේ. ඒතර අදෝරක්ත ආලෝකයෙන් මේ දේ සිද්ධ වුණාම මම කලින් කිව්වා මේ හැදෙන ඍණ අයන ජෙල් එකක් හැටියට තියෙනවා. මේක ජලය H2O L කියලා තියෙන ද්‍රව ලික්විඩ්. ඒතර මේ H3O කියලා ධන අයන හැදෙනවා පොසිටිව් ඒකත් ලික්විඩ්. ඒතර මේක ඇවිල්ලා ජෙල් හැටියට තියෙනවා. මේක ජෙල් කියන්නේ මොකක්ද? ජෙල් එකක් කියන්නේ ඝන ද්‍රව අතර තියෙන එකක්. ඝනයකුත් නෙමෙයි ද්‍රවයකුත් නෙමෙයි. ඝන ද්‍රව අතර තියෙන අවස්ථාවට කියනවා. මේකට කියනවා ෆෝර්ත් ෆේස් එක කියලා. හතරවෙනි අවස්ථාව කියලා. සාමාන්‍යයෙන් තියෙන අවස්ථා තුනයි නේ ඝන ද්‍රව වායු. මේක ෆෝර්ත් ෆේස් of water. මෙතනදි වෙන්නේ මේ හැදෙන ජලය ඍණාරෝපිත ජලය මේ රුධිර නාලයක හරස් කඩම් මං ඇදලා තියෙන්නේ. මේකේ ඇතුල් බිත්තිය වටේ මේ විදිහට තදින් ඇහිරෙනවා. කොච්චර තදින් ඇහිරෙනවද කියනවනම් මයික්‍රෝමීටර් කීපයක් නැත්තම් මිලිමීටරයක් වගේ ඝනකමට මේක තියෙනවා ජෙල් එකක් හැටියට. හරියටම කියනවනම් බිත්තර සුදු මදේ වගේ තඹපු නැති බිත්තරයක සුදු මදේ වගේ තමයි මේක ජෙල් එකක් වගේ හැටියට තියෙනවා. එතකොට ධනාරෝපණ මොකද තියෙන්නේ? ඒවා මැද තියෙනවා. මැද තියෙන ජලයේ තියෙනවා. ඒ වගේම රුධිර නාලය ඇතුලේ තියෙනවා රුධිර සෛල. රතු රුධිරාණු සුදු මේවල වටේ මෙම්බ්‍රේන් එක වටේ පටලයේ වටේ තියෙන ඍණාරෝපණය. ඉතින් මෙතනදී වෙන්නේ මොකද? මේ ධනාරෝපණ විකර්ෂණය වෙනවා. ඒ වගේම මේ ජෙල් එකේ තියෙන ඍණාරෝපණයි මේ රුධිර සෛල වල තියෙන ඍණාරෝපණ. ඒවත් අතර විකර්ෂණය වෙනවා. සමජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවා. ධන විකර්ෂණය වෙනවා. ඍණ විකර්ෂණය වෙනවා. ධන ඍණ ආකර්ෂණය වෙනවා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙච්චර විකර්ෂණ බලයේ තියෙනවද මේ රුධිරේ මෙහෙම යන්න? මම කිව්වා කිලෝමීටර් 10000කටත් වඩා වැඩි දුරකට යන්න ඕනේ කුද්‍රවයක්. මේ විකර්ෂණ බලය ප්‍රමාණවත්. මම මේකට උදාහරණ දෙකක් දෙනවා. එකක් තමයි පහුගිය දවස්වල වැස්සා මිලිමීටර් 500යි 600යි වැස්සා. මේ වැස්ස කොහෙන්ද ආවේ? වැහි වලාකුළු වල. වැහි වලාකුළු වල තියෙන්නේ මොනවද? ජල වාෂ්ප නෙමෙයි ජලය තියෙන්නේ. ජලය ආව අයිස් තියෙන්නේ. එතකොට දැන් හිතන්න ලීටර් 1000ක ජල බවුසරයක් කිලෝ 1000ක් බරයි. ඒ කියන්නේ ටොන් එකක් බරයි. මේ වලාකුළක් සාමාන්‍යයෙන් ටොන් 1000ක් විතර බරයි. ටොන් 1000ක්. හිතන්න බවුසරයක් පාවෙනවද? නැහැ. එහෙනම් ටොන් 1000ක වලාකුළක් පාවෙන්නේ කොහොමද? මේ වලාකුළක් තියෙන ජලයක් අදෝරක්ත ආලෝකයෙන් සූර්යයෙන් එන ආලෝකය මේ විදිහට අයනීකරණය වෙලා ධන ඍණ හැටියට තියෙන්නේ. මෙතන ඍණාරෝපණ තියෙන්නේ වලාකුළේ යටපැත්තේ. යටපැත්තට වෙන්න තමයි ගොඩක් ඇහිරිලා තියෙන්නේ. පොළව ඍණාරෝපිත. අපේ පෘථිවි ඍණාරෝපිත. ඒකට මොකද වෙන්නේ? මේ දෙක අතර විකර්ෂණයක් තියෙනවා. කිලෝමීටර් ගාණක් උඩින් තියෙන්නේ වැහි වලාකුළ. නමුත් කොච්චර විකර්ෂණයක් තියෙනවනම් මේ වලාකුළ පාවෙනවා. මේක වැටෙන්නේ නැත්තේ ඒකයි. දැන් තව උදාහරණයක් කිව්වොත් විදුලි දුම්රිය නැත්නම් ඉලෙක්ට්‍රෝමැග්නටික් ට්‍රේන් එක. මේක යන්නේ කාන්දම් බලයෙන්. මේක කොහොමද කාන්දම් බලයෙන් යන්නේ? අපි දන්නවා කාන්දමක උතුර දකුණ කියලා දිනවා. ද්‍රව දෙකක්. එක කාන්දමක උතුර අනිත් කාන්දමේ උතුරට කිට්ටු කරොත් විකර්ෂණය වෙනවා. ඒ වගේම තව කාන්දමක ඒ කාන්දමේම දකුණ අනිත් කාන්දමේ දකුණට කිට්ටු කරොත් ඒක විකර්ෂණය වෙනවා. උතුරයි දකුණයි ආකර්ෂණය වෙනවා. කොහොමද මේ කෝච්චිය යන්නේ? මේ කෝච්චිය අපි හිතමු පීල් එක දැන් තියෙනවා කියලා. කෝච්චියේ පීල් එක තියෙනවා. පීල්ල උතුර. කෝච්චිය යටපැත්ත උතුර. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේක විකර්ෂණය වෙනවා. මේ කෝච්චි වල රෝද නැහැ. මේක බ්‍රැකට් වලින් හයි කරලා තියෙන කෝච්චිය එළියට විසි වෙන එක නවත්තන්න. දැන් මේ කෝච්චිය කොයි පැත්තටද යන්නේ? විසි වෙන්නේ කොයි පැත්තටද? දකුණට යන්නත් පුළුවන් වමට යන්නත් පුළුවන්. දැන් හිතන්න මේ කෝච්චිය යටපැත්ත උතුර
පීල්ලත් උතුර විකර්ෂණය වෙනවා. කෝච්චියට ඉස්සරහා පීල්ල දකුණ. එතකොට මොකද වෙන්නේ? දකුණ කෝච්චිය උතුර ඒ පැත්තට ආකර්ෂණය වෙනවා. කෝච්චිය දැන් තියෙන පීල්ලයි කෝච්චියයි අතර තියෙන්නේ විකර්ෂණය. ඒකෙන් ඉස්සරහට විසිරෙනවා. ඒතර ඉස්සරහට විසිරෙනකොට දකුණ වෙලා තිබ්බ රේල් පීල්ල උතුර වෙනවා. එතකොට කෝච්චියයි දෙකම උතුර. ඊට ඉස්සරහින් තියෙන පීල්ල දකුණ වෙනවා. එතකොට එතනින් ආකර්ෂණය වෙනවා. මෙන්න මේ විකර්ෂණ බලය තමයි යන්නේ. එතකොට ඔයගොල්ලන් පේනවා කොයිතරම් විකර්ෂණ බලයක් තියෙනවද? ටොන් 1000ක වලාකුළක් පා කරන්න පුළුවන් විකර්ෂණ බලයක් තියෙනවා. ඒ වගේම කෝච්චියක් ටොන් ගානක ටොන් 100 ගානක දුම්රියක් විකර්ෂණ බලයෙන් තමයි යන්නේ. විකර්ෂණ හා ආකර්ෂණ බලය. එතකොට හිතා ගන්න පුළුවන් මෙන්න මේ අයන අතර විකර්ෂණයෙන් තමයි රුධිරය යන්නේ. මේ විකර්ෂණයේ රුධිරය යනකොට මේ විදිහට යන්න ගියොත් හෘදය නැතුව පිටු හෘදය නැතුව තිබ්බ කියලා මේක ඊටාත්ම වේගෙන් යනවා. ඊටාත්ම වේගෙන් යන්න ගියොත් මොකද වෙන්නේ? මේ රුධිරයේ තියෙන රුධිරයයි සෛලයි අතර තියෙන ද්‍රව්‍ය හා වායු හුවමාරුව කරන්නවත් වෙලාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක අඩු කරන්න ඕනේ. වේගය අඩු කරන්න. හાર્ට් එක කරන්නේ වේගය අඩු කරන්නේ. හાર્ට් එක දෙකක් කරනවා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා එකක් තමයි යන්න ඕන පැත්ත තීරණය කරනවා. මොකද එක පැත්තකට විතරයි වැල්ලරෙන්න වෙන්නේ. අනිත් එක තමයි මේ වේගය පාලනය කිරීමක් කරනවා හાર્ට් එක. දැන් මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. සති 3ක් වයස ඇති කුකුල් කල්ලයක් අරගෙන. සති 3ක් වයස ඇති කුකුල් කල්ලයක් අරගත්තාම මේක හાર્ට් එක හැදිලා තියෙන්නේ. පොටෑසියම් ලවණ පාවිච්චි කරලා මේ හાર્ට් එක නවත්තපුවාම ඒ රුධිරය යනවා. ඒ රුධිරය යන්නේ මොකද කොහොමද? මේ විකර්ෂණ බලයෙන්. හાર્ට් එකෙන් ඇති කරන ප්‍රෙෂර් එක ඊටාම සුළු ප්‍රෙෂර් එකක් තමයි. ඔබට හෘදය පොම්පයක් නොවේ කියන පළවෙනි වීඩියෝ එකේ ඉදිරිපත් කරා හෘදය පොම්පයක් නොවෙන්න හේතු. එකක් තමයි රුධිර කේශනාලිකා හරහා රුධිරේ සපයන්න නම් අධික පීඩනයක් අවශ්‍යයි. මේ පීඩනය දෙන්න හෘදයට බෑ. තවත් කරුණක් කිව්වොත් රුධිර නාල එකිනෙකට සම්බන්ධ කරොත් කිලෝමීටර් 10000කටත් වඩා වැඩි. එතකොට මේ කුඩා මාංශ පේශි වලින් හැදිච්ච හෘදයට පොම්පයක් ලෙස ක්‍රියා කරලා ජලයට වඩා උපද්‍රවයක් මේ වගේ දුරකට යවන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතනදී ප්‍රධාන යාන්ත්‍රණය වෙන්නේ රුධිර නාල තුල තියෙන ජලයෙන් කොටසක් අදෝරක්ත කිරණ වලින් අදෝරක්ත ආලෝකයෙන් ධන ඍණ කියලා වෙන් වෙලා ඒ අයන අතර ඇති වෙන විකර්ෂණ බලයෙන් තමයි මේ රුධිරය ගමන් කරන්නේ. දැන් මේ අදෝරක්ත කිරණ කොහෙන්ද එන්නේ? ප්‍රධාන වශයෙන්ම පෘථිවියට අදෝරක්ත කිරණ සපයන ප්‍රභවය තමයි සූර්යයා. ඊළඟට අපේ ශරීරයේ අදෝරක්ත කිරණ ඇති වෙනවා. ශාක වලින් පිට වෙනවා. බෝගහක් වගේ ගත්තොත් විශාල ගස් ඒ වලින් විශාල වශයෙන් මේ අදෝරක්ත කිරණ පිට වෙනවා. හැම ජීවියෙකෙන්මත් පිට වෙනවා. විශේෂයෙන්ම උණුසුම් වස්තුවක් ගත්තොත් ඒකෙන් අදෝරක්ත කිරණ පිට වෙනවා. උදාහරණයකට ඔබේ මේස උඩ තියෙනවා නම් උණු වතුර වීදුරුවක් මේක අතින් ඇල්ලුවේ නැත්නම් ඔබට රස්නේ දැනෙනවා. ඇයි අදෝරක්ත කිරණ හැටියට මේ තාපය පිට වෙනවා. ශරීරයේ ජීවීන් තුල මේක ගොඩක් වෙලාවට වෙන්නේ ආහාර දහනයේදී මයිටොකොන්ඩ්‍රියා වල මේ ශක්තිය පිට වෙනවා විකිරණයේ හැටියට. අපි පොඩ්ඩක් බැලුවොත් සූර්යාගෙන් පිට වෙන ශක්තිය විකිරණය ගැන මේ විකිරණ තරංග ආයාම අණුව වෙනස් වෙනවා. අපි විකිරණ වර්ග කරන්නේ අදෝරක්ත, දෘශ්‍ය, පාරිජම්බුල කියලා ඒවල තරංග ආයාමයේ අණු. මේ උදාහරණයක් ගත්තොත් සූර්යාගේ විසිබල් රීජන් එක කියන්නේ අපිට පේන ආලෝකය. අපිට සුදු ආලෝකය කියලා පෙවුනට ඇත්තටම වර්ණ හතක් සංකලනය වෙලා තමයි ඒක තියෙන්නේ. ඩම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. මේ ටික පේනවා. මේ ටික එකතු වුණාම අපිට සුදු ආලෝකය හැටියට පේනවා. මේ ආලෝකයෙන් මෙහි පැත්තට තියෙන කොටස, ඒ කියන්නේ තරංග ආයාමය වැඩි වෙන පැත්ත මේ. තියෙන කොටස අදෝරක්ත ආලෝකය. නැත්නම් අදෝරක්ත කිරණ. මේ පැත්ත ඩම් පාටෙන් මේ පැත්තට තියෙන තරංග ආයාමය මේ පැත්තට අඩු වෙනවා. මේ පැත්තට වැඩි වෙනවා. මේ පැත්තට අඩු වෙනවා. තියෙන UV. UV කලාප තුනකට බෙදෙන ප්‍රධාන වශයෙන් A, B, C. මේ තරංග ආයාමයේ මේ පැත්තට වැඩි වෙනවා කියන්නේ සංඛ්‍යාතයෙන් මේ පැත්තට අඩු වෙනවා.
එහෙම නැත්නම් මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවා. විකිරණයක ශක්තිය කොහොමද තියෙන්නේ? ඕනම විකිරණයක ශක්තිය තියෙනවා. අපේ ශරීරයෙන් පිට වෙන විකිරණ වල ශක්තිය තියෙනවා. විකිරණයක නැත්නම් තරංගයක ශක්තිය අපි සලකනවා මේ ශක්තිය ගමන් කරන්නේ කුඩා පැකට් හැටියට කියලා. අපිට පේන්නේ දැන් ටෝච් එකක් පත්තු කරොත් දැල්ලුවොත් ස්විච් එක දාලා ටෝච් එකේ යන එළිය අපිට පේන්නේ පැකට් හැටියට යනවා කියලා. නමුත් අපි සලකනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී මේ ශක්තිය යන්නේ පැකට් හැටියට කියලා. මේ හැම පැකට් එකකටම නිශ්චිත ශක්තියක් තියෙනවා. අදෝරක්ත ආලෝකයේ ඒ ශක්තිය රඳා පවතින්නේ ඒ තරංගයේ සංඛ්‍යාතයේ මත. සංඛ්‍යාතයේ වැඩි නම් ශක්තිය වැඩි. එතකොට මේ පැත්තට යනකොට පැකට් වල ශක්තිය වැඩි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අදෝරක්ත ආලෝකයේ පැකට් එකක තියෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් තියෙනවා රතු පාට ආලෝකයේ. ඊට වඩා වැඩි එකක් තියෙනවා නිල් පාට. ඊටත් වැඩි ශක්තිය වැඩි පාර ජම්බුල කොටස. එතකොට මේවල ශක්තිය විතරක් නෙමෙයි මේවල තියෙන තව තොරතුරු. ඉන්ෆර්මේෂන් උත් තියෙනවා. මේ තරංගයක පැකට් වල ශක්තිය විතරක් නෙමෙයි ඉන්ෆර්මේෂන් උත් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ UVB ආලෝකයෙන් තමයි අපිට විටමින් D නිෂ්පාදනය වෙන්නේ. එතකොට UVB ආලෝකයේ තියෙන පැකට් වල ඒ ශක්තියට අමතරව විටමින් D නිෂ්පාදනය වෙන්න අවශ්‍ය තොරතුරුත් ඒකේ තියෙනවා. එකෙන් අපේ ශරීරයේ හැමට වැටුනහම කොලෙස්ටරෝල් වලින් විටමින් D නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ජාන ඇක්ටිව් වෙන්න අවශ්‍ය තොරතුරුත් මේ පැකට් වල තියෙනවා. දැන් උදාහරණයකින් UVA පැකට් එකක තියෙන ශක්තිය හා තොරතුරු වලින් අපේ විටමින් D නිෂ්පාදනය වෙන්නේ නැහැ. B වලින් තමයි නිෂ්පාදනය වෙන්නේ. UVB වලින් තියෙන තොරතුරු. ඒ වගේම මේ IR අදෝරක්ත කිරණ. ඒ පැකට් වල තියෙන ශක්තිය තමයි මේ ජලය මේ විදිහට පොසිටිව් ධන ඍණ කියලා බෙදෙන්න අවශ්‍ය ශක්තිය තියෙන්නේ අදෝරක්ත ආලෝකයේ පැකට් වල. දැන් UV වල පැකට් එකක ශක්තිය අදෝරක්ත ආලෝකයට වඩා වැඩි. නමුත් මේ ක්‍රියාවට අවශ්‍ය ශක්තිය තියෙන්නේ අදෝරක්ත ආලෝකයේ පැකට් වල. ඒ නිසා තමයි අදෝරක්ත ආලෝකයෙන් මේක සිද්ධ වෙන්නේ. ඉතින් අදෝරක්ත ආලෝකයෙන් මේ දේ සිද්ධ වුණාම මම කලින් කිව්වා මේ හැදෙන ඍණ අයන ජෙල් එකක් හැටියට තියෙනවා. මේක ජලය H2O L කියලා තියෙන ද්‍රව ලික්විඩ්. එතකොට මේ H3O කියලා ධන අයන හැදෙනවා පොසිටිව් ඒකත් ලික්විඩ්. එතකොට මේක ඇවිල්ලා ජෙල් හැටියට තියෙනවා. මේක ජෙල් කියන්නේ මොකක්ද? ජෙල් එකක් කියන්නේ ඝන ද්‍රව අතර තියෙන එකක්. ඝනයකුත් නෙමෙයි ද්‍රවයකුත් නෙමෙයි. ඝන ද්‍රව අතර තියෙන අවස්ථාවට කියනවා. මේකට කියනවා fourth phase එක කියලා. හතරවෙනි අවස්ථාව කියලා. සාමාන්‍යයෙන් තියෙන අවස්ථා තුනයි නේ ඝන ද්‍රව වායු. මේක fourth phase of water. මෙතනදි වෙන්නේ මේ හැදෙන ජලය ඍණාරෝපිත ජලය මේ රුධිර නාලයක හරස් කඩම් මං ඇදලා තියෙන්නේ. මේක ඇතුල් බිත්තිය වටේ මේ විදිහට තදින් ඇහිරෙනවා. කොච්චර තදින් ඇහිරෙනවද කියනවනම් මයික්‍රෝමීටර් කීපයක් නැත්තම් මිලිමීටරයක් වගේ ඝනකමට මේක තියෙනවා ජෙල් එකක් හැටියට. හරියටම කියනවනම් බිත්තර සුදු මදේ වගේ තඹපු නැති බිත්තරයක සුදු මදේ වගේ තමයි මේක ජෙල් එකක් වගේ හැටියට තියෙනවා. එතකොට ධනාරෝපණ මොකද තියෙන්නේ? ඒවා මැද තියෙනවා. මැද තියෙන ජලයේ තියෙනවා. ඒ වගේම රුධිර නාලය ඇතුලේ තියෙනවා රුධිර සෛල. රතු රුධිරාණු සුදු මේවල වටේ මෙම්බ්‍රේන් එක වටේ පටලයේ වටේ තියෙන ඍණාරෝපණය. ඉතින් මෙතනදී වෙන්නේ මොකද? මේ ධනාරෝපණ විකර්ෂණය වෙනවා. ඒ වගේම මේ ජෙල් එකේ තියෙන ඍණාරෝපණයි මේ රුධිර සෛල වල තියෙන ඍණාරෝපණ. ඒවත් අතර විකර්ෂණය වෙනවා. සමජාතීය ආරෝපණ විකර්ෂණය වෙනවා. ධන විකර්ෂණය වෙනවා. ඍණ විකර්ෂණය වෙනවා. ධන ඍණ ආකර්ෂණය වෙනවා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙච්චර විකර්ෂණ බලයේ තියෙනවද මේ රුධිරේ මෙහෙම යන්න? මම කිව්වා කිලෝමීටර් 10000කටත් වඩා වැඩි දුරකට යන්න ඕනේ කුදුරවයක්. මේ විකර්ෂණ බලය ප්‍රමාණවත්. මම මේකට උදාහරණ දෙකක් දෙනවා. එකක් තමයි පහුගිය දවස්වල වැස්සා මිලිමීටර් 500යි 600යි වැස්සා. මේ වැස්ස කොහෙන්ද ආවේ? වැහි වලාකුළු වල. වැහි වලාකුළු වල තියෙන්නේ මොනවද? ජල වාෂ්ප නෙමෙයි ජලය තියෙන්නේ. ජලය ආව අයිස් තියෙන්නේ. එතකොට දැන් හිතන්න ලීටර් 1000ක ජල බවුසරයක්
ලීටර් 1000ක ජල බහුසරයක් කිලෝ 1000ක් බරයි. ඒ කියන්නේ ටොන් එකක් බරයි. මේ වලාකුළක් සාමාන්‍යයෙන් ටොන් 1000ක් විතර බරයි. ටොන් 1000ක්. හිතන්න බහුසරයක් පාවෙනවද? නැහැ. එහෙනම් ටොන් 1000ක වලාකුළක් පාවෙන්නේ කොහොමද? මේ වලාකුළක් තියෙන ජලයක් අදෝරක්ත ආලෝකයෙන් සූර්යයාගෙන් එන ආලෝකය මේ විදිහට අයනීකරණය වෙලා ධන ඍණ හැටියට තියෙන්නේ. මෙතන ඍණාරෝපණ තියෙන්නේ වලාකුළේ යටපැත්තේ. යටපැත්තට වෙන්න තමයි ගොඩක් ඇහිරිලා තියෙන්නේ. පොළව ඍණාරෝපිත. අපේ පෘථිවි ඍණාරෝපිත. ඒකට මොකද වෙන්නේ? මේ දෙක අතර විකර්ෂණයක් තියෙනවා. කිලෝමීටර් ගාණක් උඩින් තියෙන්නේ වැහි වලාකුළ. නමුත් කොච්චර විකර්ෂණයක් තියෙනවනම් මේ වලාකුළ පාවෙනවා. මේක වැටෙන්නේ නැත්තේ ඒකයි. දැන් තව උදාහරණයක් කිව්වොත් විදුලි දුම්රිය නැත්නම් ඉලෙක්ට්‍රොමැග්නටික් ට්‍රේන් එක. මේක යන්නේ කාන්දම් බලයෙන්. මේක කොහොමද කාන්දම් බලයෙන් යන්නේ? අපි දන්නවා කාන්දමක උතුර දකුණ කියලා දිනවා. ද්‍රව දෙක. එක කාන්දමක උතුර අනිත් කාන්දමේ උතුරට කිට්ටු කරොත් විකර්ෂණය වෙනවා. ඒ වගේම තව කාන්දමක ඒ කාන්දමේම දකුණ අනිත් කාන්දමේ දකුණට කිට්ටු කරොත් ඒක විකර්ෂණය වෙනවා. උතුරයි දකුණයි ආකර්ෂණය වෙනවා. කොහොමද මේ කෝච්චිය යන්නේ? මේ කෝච්චිය අපි හිතමු පීල් එක දැන් තියෙනවා කියලා. කෝච්චියේ පීල් එක තියෙනවා. එම පීල්ල උතුර. කෝච්චිය යටපැත්ත උතුර. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේක විකර්ෂණය වෙනවා. මේ කෝච්චිය වල රෝද නැහැ. මේක බ්‍රැකට් වලින් හයි කරලා තියෙන කෝච්චිය එළියට විසි වෙන එක නවත්තන්න. දැන් මේ කෝච්චිය කොයි පැත්තටද යන්නේ? විසි වෙන්නේ කොයි පැත්තටද? දකුණට යන්නත් පුළුවන් වමට යන්නත් පුළුවන්. දැන් හිතන්න මේ කෝච්චියේ යටපැත්ත උතුර පීල්ලත් උතුර විකර්ෂණය වෙනවා. කෝච්චියට ඉස්සරහා පීල්ල දකුණ. එතකොට මොකද වෙන්නේ? දකුණ කෝච්චිය උතුර ඒ පැත්තට ආකර්ෂණය වෙනවා. කෝච්චිය දැන් තියෙන පීල්ලයි කෝච්චියයි අතර තියෙන්නේ විකර්ෂණය. ඒකෙන් ඉස්සරහට විසි වෙනවා. එතකොට ඉස්සරහට විසි වෙනකොට දකුණ වෙලා තිබ්බ රේල් පීල්ල උතුර වෙනවා. එතකොට කෝච්චියයි දෙකම උතුර. ඊට ඉස්සරහින් තියෙන පීල්ල දකුණ වෙනවා. එතකොට එතනින් ආකර්ෂණය වෙනවා. මෙන්න මේ විකර්ෂණ බලය තමයි යන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා කොයිතරම් විකර්ෂණ බලයක් තියෙනවද? ටොන් 1000ක වලාකුළක් පා කරන්න පුළුවන් විකර්ෂණ බලයක් තියෙනවා. ඒ වගේම කෝච්චියක් ටොන් ගානක ටොන් 100 ගානක දුම්රියක් විකර්ෂණ බලයෙන් තමයි යන්නේ. විකර්ෂණ හා ආකර්ෂණ බලය. ඒතකොට හිතා ගන්න පුළුවන් මෙන්න මේ අයන අතර විකර්ෂණයෙන් තමයි රුධිරය යන්නේ. මේ විකර්ෂණයේ රුධිරය යනකොට මේ විදිහට යන්න ගියොත් හෘදය නැතුව තිබ්බ කියලා මේක ඊටාත්ම වේගෙන් යනවා. ඊටාත්ම වේගෙන් යන්න ගියොත් මොකද වෙන්නේ? මේ රුධිරයේ තියෙන රුධිරයයි සෛලයි අතර තියෙන ද්‍රව්‍ය හා වායු හුවමාරුව කරන්නවත් වෙලාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක අඩු කරන්න ඕනේ. වේගය අඩු කරන්න. හાર્ට් එක කරන්නේ වේගය අඩු කරන්නේ. හાર્ට් එක දෙකක් කරනවා. මම කලින් වීඩියෝ එකේදී කිව්වා එකක් තමයි යන්න ඕන පැත්ත තීරණය කරනවා. මොකද එක පැත්තකට විතරයි වෑල් ඇරෙන්න වෙන්නේ. අනිත් එක තමයි මේ වේගය පාලනය කිරීමක් කරනවා හાર્ට් එක. දැන් මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා. සති 3ක් වයස ඇති කුකුල් කල්ලයක් අරගෙන. සති 3ක් වයස ඇති කුකුල් කල්ලයක් අරගත්තාම මේක හાર્ට් එක හැදිලා තියෙන්නේ. පොටෑසියම් ලවණ පාවිච්චි කරලා මේ හાર્ට් එක නවත්තපුවාම ඒ රුධිරය යනවා. ඒ රුධිරය යන්නේ කොහොමද? මේ විකර්ෂණ බලයෙන්. හાર્ට් එකෙන් ඇති කරන ප්‍රෙෂර් එක ඊටාම සුළු ප්‍රෙෂර් එකක් තමයි